අපි ජීවත් වන පෘථිවිය අලංකාර දේවල් වලින් මෙන්ම පුදුමාකාර රහස් වලින්ද පිරීලායි තියෙන්නේ. ඒ සුන්දරත්වය අතර සැඟවි ඇති සෝබාදහමේ අතිශය දරුණු තර්ජන පවතින ස්ථාන ගැන ඔබ දැනගෙන සිටියාද? එසේනම් අද වීඩියෝ ඔබ වෙනුවෙන්මයි. අද අපි ඔබට පෙන්වන්න යන්නේ ජීවිතයට අවදානමක් ගෙන දෙන නමුත් භූගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් වන භයානක ගමනාන්ත පහක් ගැනයි. මේ ස්ථානවලට යාමට නොහැතුවත් එහි භයානක බව සහ සෝබාදහමේ ඇති බලවත් හැකියාව ගැන දැනගැනීම පවා අපූර්ව අත්දැකීමක් වනු ඇත. එසේනම් මේ භයානක ගමනාන්ත පහ ගැන දැනගැනීමට අපි යමු වීඩියෝ එකට. මරණයේ නිම්නය. අපගේ ලයිස්තුවේ පළමු තැනට එන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි මරණයේ නිම්නයටයි. මේ උතුරු ඇමරිකානු මහද්වීපයේ වියලිම සහ උණුසුම්ම කලාපයක් ලෙස ප්‍රසිද්ධයි. මෙහි ඇති බැට්වෝටර් ද්‍රෝණිය මුහුදු මට්ටමේ සිට මීටර් 86ක් පහළින් තමයි පිහිටලා තියෙන්නේ. මෙම කලාපයේ උෂ්ණත්වය 1913 ජූලි 10 වෙනිදා සෙල්සියස් අංශක 57ක් වැනි ඉහළ උෂ්ණත්වයක් වාර්තා වුණා. මේ පෘථිවියේ වාර්තා වුණු ඉහළම උෂ්ණත්වයක් ලෙසද වාර්තා වෙනවා. මෙම අධික රස්නය ඇතිවන්නේ නිම්නයේ පිහිටි භූගෝලීය සැකස්ම නිසායි. මේ සංචාරයේ දෙන ඕනෑම කෙනෙක් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නේ නැත්නම් පැය කිහිපයක් තුළ විජලනය වී මරණයටද පත්විය හැක. ඩැනාකීල් කාන්තාරය. ඊළඟට අපි බලමු පෘථිවියේ වඩාත්ම භූගෝලීය වශයෙන් සක්‍රිය ප්‍රදේශයක් වන අප්‍රිකාවට අයත් ඉතියෝපියාවේ තියෙන ඩැනාකීල් කාන්තාරයට. මේක බොහෝ අය හඳුන්වන්නේ අපායේ දොරටුව ලෙසයි. මේ ස්ථානයේ උෂ්ණත්වය නිතරම සෙල්සියස් අංශක 50 ඉක්මවනවා. නමුත් ප්‍රධානම අනතුර වන්නේ උණුසුම නෙවෙයි. මෙහි ඇති භූගෝලීය ක්‍රියාකාරීත්වයයි. ඒ වගේම ඩාලෝල් වැනි ස්ථාන පිටසක්වල ලෝකයක් වගේ තමයි පේන්නේ. සල්ෆර්, ලවණ සහ වෙනත් khනිජ ද්‍රව්‍ය අඩංගු උණුදිය උල්පත් pH අගය බිඳුවට ආසන්න අතිශය ආම්ලික තටාක නිර්මාණය කර තියෙනවා. මේවායින් පිටවන වාෂ්ප ක්ලෝරින් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි විෂ වායු අඩංගුයි. ඒවා පෙනහළු වලට ශනිකව හානි සිදු කරනවා. මේ පරිසරය කොතරම් විෂ සහිතද කිව්වොත් බැක්ටීරියා හෝ වෙනත් ශුද්ධ ජීවීන්ට පවා ජීවත් වීමට නොහැකියි. මේ සංචාරය කිරීමට නම් දරුණු සෞඛ්‍ය අනතුරු සහ භූමියේ හදිසි පිපිරීම් පිළිබඳ දැනුවත් පළපුරුදු මඟ පෙන්වන්නකු සහ විශේෂ ආරක්ෂක උපකරණද අනිවාර්යයි. උතුරු යුන්ගාස් මාර්ගය. ඊළඟට අපි කතා කරන්නේ ට්‍රාසේ සොයන රියදුරුන්ට පවා අභියෝග කරන මාර්ගයක් ගැන. බොලිවියාවේ පිහිටි උතුරු යුන්ගාස් මාර්ගය ගැනයි. මේ ලෝකේ ප්‍රසිද්ධ වී ඇත්තේ මරණයේ මාර්ගය නමින්. 1995 දී මේ නිල වශයෙන්ම ලෝකයේ වඩාත්ම භයානක මාර්ගය ලෙස ප්‍රකාශයට පත් කළා. මෙහි භයානකකම විස්තර කරන්න බැරි තරම් අමාරුයි. මෙම මාර්ගයේ පළල මීටර් 3.5ක් පමණ වන අතර එක් පසකින් නැත්තේ කිසිදු ආරක්ෂක වැටක් නොමැති අඩි 3280ක් පමණ ගැඹුරු ප්‍රපාතයක්. අතීතයේදී වාර්ෂිකව 200-300ක් අතර පිරිසක් අනතුරු වලින් මිය ගිය බවටයි වාර්තා වෙන්නේ. මාර්ගය සෑදී ඇත්තේ බොහෝ දුරට පස් සහ ගල් වලින්. අධික වර්ෂාව පවතින කාලයේදී මීදුම නායෑම් සහ ලිස්සන සුළු මතුපිට නිසා තත්ත්වය තවත් දරුණු වෙනවා. බොහෝ කඳුනගින්නන් සහ ත්‍රාසජනක පාපැදිකරුවන් අදටත් මේ මාර්ගය භාවිතා කරනවා. එවරස්ට් කන්ද. ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද කඳුනගින්නන්ගේ සිහිනයක් වූවත් එය වඩාත්ම මාරාන්තික අභියෝගයක්ද වෙනවා. එවරස්ට් කන්දේ ප්‍රධානම අනුතර පිහිටා ඇත්තේ මීටර් 8000ක් ඉක්ම වූ පසු හමුවන ඩීප් සෝන් කලාපය තුලයි. මේ උසේදී වාතයේ ඔක්සිජන් මට්ටම මුහුදු මට්ටමේ මෙන් 3න් 1ක් පමණයි තියෙන්නේ. ඔක්සිජන් නොමැතිකම නිසා ඇතිවන හයිපොක්සියා තත්ත්වය මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල කරනවා. මේ නිසා ක්ලාන්ත වීම, එක එක විදිහේ මායාවන් දැකීම සහ තීරණ ගැනීමේ හැකියාව නැතිවීම වැනි දේ සිදු වෙනවා. බොහෝ විට කඳුනගින්නන් වැරදි තීරණ ගන්නෙත් මේ තත්ත්වය නිසායි. මේ කලාපයේදී මිනිස්සුන්ට ක්‍රමයෙන් දුර්වල වෙනවා. අමතර ඔක්සිජන් භාවිතා කළත් දැඩි සීතල සහ සුළඟ සමග කඳුනගින්නෙකුට පැය 16කට හෝ 20කට වැඩි කාලයක් ඒ රැඳී සිටීම අතිශය දුෂ්කර කාර්යයක් වෙනවා. එවරස්ට් කන්දේ කඳුනගින්නන් 200කට වඩා වැඩි පිරිසකගේ සිරුරු තවමත් කන්ද මත පවතින අතර එය ඔවුන්ගේ අවසන් විවේකී ස්ථානයක් බවට පත් වී තිබෙනවා. සර්ප දූපත. අපේ ලයිස්තුවේ ඉහළින්ම සිටින්නේ නීතියෙන් තහනම් කර ඇති බ්‍රසීලයේ පිහිටි සර්ප දූපතයි. ඔබ මේ දූපතට ගොඩ බැස්සොත් ඔබගේ ජීවිතයේ තියෙන්නේ විනාඩි කිහිපයක් පමණයි. මේ දූපත ලෝකේ වඩාත්ම විෂ සහිත සර්ප විශේෂයක් වන ගෝල්ඩන් ලාන්සෙට් වයිපර්ගේ එකම ස්වාභාවික නිවහනයි. මේ කුඩා දූපතේ සෑම වර්ග මීටරයකටම සර්පයන් 5 දෙනෙක් දක්වා සිටින බවට විශ්වාස කෙරෙනවා. ඔවුන්ගේ විෂ අනෙකුත් සර්ප විෂ වලට වඩා 5 ගුණයකින් පමණ ප්‍රබලයි. එය ඉතා වේගෙන් ක්‍රියාත්මක වන අතර ඕනෑම ජීවියෙක්ගේ ශනිකවම අභ්‍යන්තර රුධිර වහනය වකුගඩු අක්‍රිය වීම පටකවල මරණය ඇති කරනවා. මේ දූපත කොතරම් භයානකද කියනවා නම් බ්‍රසීල රජය විසින් සාමාන්‍ය ජනතාවට මෙහි ඇතුල් වීම සම්පූර්ණයෙන්ම තහනම් කරලායි තියෙන්නේ. විද්‍යාඥයින් පවා යන්නේ විශේෂ ආරක්ෂක උපකරණ සමගයි. ඉතින් ලෝකයේ තිබෙන භයානකම සංචාරක ස්ථාන 5ක් ගැන තමයි ඔබ මේ දැනගත්තේ. අපේ රටේ තියෙන ලස්සන තැන්වලට යද්දී වුණත් අපි පරිස්සම් වෙනවා වගේ කොහේ ගියත් ආරක්ෂාව තමයි ඉස්සෙල්ලාම තියෙන්න ඕන. මේ සංචාරක ස්ථාන වලින් ඔබ වඩාත්ම කැමති වුණේ කුමන ස්ථානයටද කියලා අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් රසවත් වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.
නැවත වීඩියෝකින් හමුවනතුරු සුබ දවසක්.